ආයිබෝවන් සියලු දෙනාම මේ වෙලාවේ මම ඔන්ලයින් ඇවිල්ලා මෙහෙම පණිවිඩයක් කියන්න හේතුව මම දැක්ක නිවුස් එකක් නිසා ශ්‍රී ලංකා ලේ බැංකුවේ නැත්නම් අපි කියනවා රුධිර පාරවිලේන ඒකකය කියලා කොළඹ තියෙන ඒකේ නිවුස් එකක් දැන් පබ්ලිෂ් වෙලා තියෙනවා මේ දැනට රුධිරය සංචිතය මේ තියෙන රටේ ව්‍යසනකාරී තත්ත්වෙත් එක්ක මුහුණ දෙන ප්‍රශ්නත් එක්ක මේ රෝගීන්ට රුධිරය ලබා දීමට දැනට පවතින ලේ සංචිතය ඊටාම අඩු වෙලා තියෙනවා. එතකොට මේ අඩුව පුරවන්න නම් අනිවාර්යෙන් සුළු වේලාවක් තුල ඒ කියන්නේ මේ දවස් කීපය තුල විශාල රුධිර ප්‍රමාණයක් අවශ්‍ය වෙලා තියෙනවා. එතකොට මේ අවශ්‍ය ප්‍රමාණය පුරවන්න ලේසියෙන් බෑ. ඔයගොල්ලෝ ලේ දන් දීමේ ක්‍රියාමාර්ගයකට මේ වෙලාවේ යොමු වෙනවා නම් මම හිතන්නේ ඒක ඊටාම වැදගත් හේතුව හැමෝටම සබන් කෑල්ලක් බත් ටිකක් දෙන එක කරන්න පුළුවන්. නමුත් රුධිරය දෙන එක ටිකක් අමාරු වැඩක්. ඒකට යම්කිසි තත්වයන් තියෙනවා සලකා බලන. නමුත් මම දන්නවා මේක ටිකක් අමාරු වැඩක් කරන්න. ඒ වුණත් ලංකාවේ තරුණයෝ ඉන්න ඕන තරම් මේ සම්බන්ධව දැඩි කැමැත්තක් දක්වන වර්ෂය පතා වාර්ෂිකව ලේ දන් දීමේ කඳවුරු සංවිධානය කරන අය. එතකොට ඒ අයට මම හිතනවා වෙනදාටත් වැඩිය මහත්ඵල මහානිසංස ලබා දෙන පුණ්‍ය ක්‍රියාදාමයක් තමයි මේක කරන්න පුළුවන් නම් මේ වෙලාවේ මොකද හේතුව ලංකාවේ හැම තැනම එක විදියට මේ වගේ රුධිර අවශ්‍යතාවය හොස්පිටල්ස් වලට තියෙනවා. එතකොට මේ නිවුස් එක දැන් කීප විටක්ම ප්‍රකාශයටපත් වුණා කොළඹ ලේ බැංකුවෙන් නිරන්තරයෙන්ම. එතකොට මේ පිළිබඳව සැලකිල්ලක් දක්වලා ඔයාලට පුළුවන් නම් මේකට හොඳ ප්‍රචාරයක් ලබා දෙන්න දන්න කට්ටියට කියන්න පුළුවන් විදියට ওই පන්සල් වලින් ගම් මට්ටමින් සමහරලාට ආපදාවට ලක් වෙච්ච නැති ප්‍රදේශ වලින් ඔය සබන් කෑල්ලක් කාල් ටිකක් එකතු කරනවට වැඩිය ඊටාම් වැදගත් දෙයක් තමයි එහෙම සම්බන්ධ කරන්න පුළුවන් නම්. ඒකෙ ඊටාම් වටින පුණ්‍ය කටයුත්තක් මේ නිවුස් එක පුළුවන් තරම් කට්ටියට බෙදා හරින්න. එහෙම වුණොතින් ඒ අයත් මේ සඳහා යොමු වෙයි සහ ජීවිත රැසක් බේරා ගන්න ඒක මහා විශාල පිටුහලක් වෙයි කියලා මම හිතනවා. Good evening to everyone. Now I bring you a notice that very informative and important news that timely requirement of the blood bank of Sri Lanka. It is under deficiency of bloods for the needy people, those who are affected due to this adverse weather condition. So those individuals interested in this matter annually that organize blood donation campaigns and such activities may have this opportunity to attend now this real time to do whatever it is you can do for the safety of the people, those who have subject to such occasions due to this adverse weather condition. Now everyone can bring soaps and other rice and everything in this moment, but it is known fact that one can't suddenly give blood. Therefore blood donation campaign is very timely required and timely valued project. If you can do this in this moment, as Sri Lanka is in the phase of calamity in a way that we did not have experienced ever before. Thank you very much. I urge you to share this news to everyone if you know, to bring some activities or to commit to this activity to organize blood donation campaign and give bloods, donate bloods to save Sri Lanka nations. Thank you very much.